ඍණාත්මක සිතුවිලි. තමාට තමා ගැන තියෙන සැකය. ඕනෑවට වඩා හිතන එක. ඒ වගේමයි කාංසාව වගේ හැඟීම් නිතරම ඔයාගේ ඔළුවේ වැඩ කරනවද? ඒ වගේමයි ඒවා දවසින් දවස ශක්තිමත් වෙනවත් ඇති. මේ වගේ හැඟීම් දවසින් දවස ශක්තිමත් වෙන්න හේතුව තමයි ඔයා මේ හැඟීම් වලින් ගැලවෙන්න හදන එක. ඔයා මේ හැඟීම් වලින් ගැලවෙන්න හදන තරමටම මේ හැඟීම් ශක්තිමත් වෙනවා. ඉතින් අපිට බැයිද මේ සිතුවිලි වලින් මේ හැඟීම් වලින් සදහටම ගැලවෙන්න? ඔයත් ඔයාගේ ජීවිතේ කොතනක හරි එහෙම නැත්නම් මේ වෙද්දිත් ඍණාත්මක සිතුවිලි වලින් එහෙම නැත්නම් Tamanට Taman ගැනම තියෙන සැකය නිසා ඕනෑවටත් වඩා හිතන කෙනෙක් නම් ඒ වගේමයි ඔයාගේ ඔළුවේ ඒ වගේ සිතුවිලි හිර වෙලා තියෙනවා නම් මේ වීඩියෝ එක අනිවාර්යයෙන්ම ඔයාට වැදගත් වෙයි. අතීතයේ වෙච්ච වැරදි නැවත නැවතත් මතක් කර කර විඳවනවා නම් එහෙම නැත්නම් අනාගතය ගැන ඔයා බය වෙලා ඉන්නවා නම් ඔයා ඔයාටම හොඳ මදි කියලා හිතනවා නම් මෙන්න මේ වීඩියෝ එක අනිවාර්යයෙන්ම ඔයාට වැදගත් වෙයි. මොකද ඍණාත්මක සිතුවිලි එහෙම නැත්නම් අපේ ජීවිතයේ තියෙන ඍණාත්මක දේවල් නවත්තනවා කියන්නේ හැම දෙයක්ම හොඳින් සිද්ධ වෙයි කියලා අපි මනසේ ගොඩනගාගෙන මනසින් මවාගෙන ඉන්න එක නෙවෙයි. ඍණාත්මක සිතුවිලි අපේ ඔළුවෙන් අයින් කරන්න නම් අපි ඉස්සල්ලාම අපේ මනස වැඩ කරන විදිය හරියට ඉගෙන ගන්න ඕන. ඒ වගේමයි අපේ මනසේ පාලනය නැවතත් Taman සතු කරගන්නේ කොහොමද කියන එක හරියට ඉගෙන ගන්න ඕන. ඉතින් අද අපි ඒ ගැන ඉගෙන ගමු. ඉතින් අද අපි ඉගෙන ගන්නේ ඩේරියස් ෆොරක්ස් විසින් රචිත How to Win Your Inner Battles කියන ග්‍රන්ථයේ වටිනා පාඩම් 13ක්. පාඩම් අංක 1. තමාගේ සැබෑ සතුර අඳුරගන්න. අතීතයේ චීනයේ මහා රණශූරයෙක් වෙච්ච සන්සු මෙන්න මෙහෙම කියනවා. තමා තමාගේ සතුරා ගැනත් තමා ගැනත් හොඳ හැටි දන්නව නම් යුද්ධ 100ක් ආවත් බය විය යුතු නැහැ. හුඟක් මිනිස්සු තමන්ගේ ජීවිතේ එන අභියෝගات එක්ක සටන් කරන්නේ හරියට අන්ධයෝ වගේ. හැමදාමත් තමන්ගේ ජීවිතේ එක එක දේවල් එක්ක හැප්පිලා මහන්සිය, ආතතිය, කාංසාව වගේ හැඟීම් තමන්ට ඇති වෙනවා. හැබැයි ඇත්තටම මේගොල්ලෝ දන්නේ නැහැ කාගෙත් එක්කද ඒගොල්ලෝ සටන් කරන්න කියලා. බොහෝ විට තම මිනිස්සෙක්ගෙම ඉන්න ලොකුම හතුරා ඒ පුද්ගලයා කරන ජොබ් එකවත්, ඒ පුද්ගලයාගේ අතීතයවත්, ඒ පුද්ගලයා වටා ඉන්න අනිකුත් පුද්ගලයනුත් නෙවෙයි. ඒ පුද්ගලයාගේ ඉන්න ලොකුම හතුරා තමා ඒ පුද්ගලයාගේ මනසේ තියෙන බය. අපිට දැනෙන හැම ඍණාත්මක සිතුවිල්ලකම, හැම කාංසාවකම, හැම සැකයකම ගැබ් වෙලා තියෙන්නේ මේ බය කියන දේ. මේ බය හරියට අඳුරගන්න ඒ වගේමයි මේ බය කියන දේ වැඩ කරන්නේ කොහොමද කියලා හරියට ඉගෙන ගන්න. මෙන්න මේ බය කියන දේ හරියට ඉගෙන ගත්තොත් ඔයාට පුළුවන් ඔයාගේ ඍණාත්මක සිතුවිලි වල සද්දේ ඔයාගේ ඔළුවෙන් මකලා දාන්න. අංක 2. ඇයි ඔයාගේ මනස ඍණාත්මක සිතුවිලි නිර්මාණය කරන්නේ? ඔයාගේ මනස හැදිලා තියෙන්නේ ඔයාව සතුටින් තියන්න නෙමෙයි. ඔයාගේ මනස හැදිලා තියෙන්නේ ඔයාව ජීවත් කරවන්න. අවුරුදු දහස් ගානකට කලින් ඒ කියන්නේ මිනිස්සු මානවයන් විදියට ජීවත් වෙද්දී මිනිස්සුන්ට බය කියන දේ ඉතාමත් ප්‍රයෝජනවත් දෙයක්. ඒ කාලේ මිනිස්සු කෑම හොයාගෙන යද්දී කැලේ තියෙන පඳුරක් හෙලවෙනවා දැක්කොත් එහෙම නැත්නම් යම්කිසි අමුතු ශබ්දයක් ඇසුනොත් එයාලගේ මනසට සැකයක් එනවා මේ ඉන්නේ විලෝපිකයෙක් වෙන්න පුළුවන් කියන එක. ඉතින් විලෝපිකයන්ගෙන් ආරක්ෂා වෙන්න මේ බය කියන දේ ඉතාමත් ප්‍රයෝජනවත් වුණා. ඉතින් මෙතන තියෙන ප්‍රශ්නය මොකක්ද? මෙතන තියෙන ප්‍රශ්නය තමයි තාමත් අපේ මොලේ වැඩ කරන්නේ අර මානවයාගේ මොලේ ක්‍රියාකාරී කරපු විදිහටමයි. ඒ කියන්නේ අපිට ඒ කාලේ විදිහටම මේ බය කියන එක දැනෙන විදිහ වෙනසක් වෙලා නැහැ. නමුත් අද කාලෙ වෙද්දී අපිට එහෙම විලෝපිකයන්ගෙන් එහෙම නැත්නම් වනසතුන්ගෙන් ආරක්ෂා වෙන්න එහෙම ලොකු වමනාවක් නැහැ. හැබැයි විලෝපිකයෙක් ඉස්සරහා මානවයෙක්ගේ මොලේ වැඩ කරන විදිහටම තමා තාමත් ඔයාගේ මොලේ විවේචන, අත්වැරදීම්, බලාපොරොත්තු ඒ වගේමයි අනිත් පුද්ගලයන්ගේ මත ඉස්සරහා හැසිරෙන්නේ. මොකද ඔයාගේ මොලේට තාමත් හරියටම බෑ සැබෑ අනතුරක් සහ මවාගත්ත අනතුරක් අතර තියෙන වෙනස හරියට අඳුරගන්න. ඉතින් ඔයා යම්කිසි දෙයක් දැකලා උදාහරණයක් විදිහට යම්කිසි පුද්ගලයෙක්ගේ විවේචනයක් දැකලා ඔයා හිතුවොත් මේක අනතුරක් කියලා. එහෙම නැත්නම් ඔයා ඒක අනතුරක් වගේ දැක්කොත් ඔයාගේ ශරීරය ඔයාගේ මනසේ හිතන විදිහටම ඒක අනතුරක්සේ දැකලා හැසිරෙන්න පටන් ගන්නවා. මෙන්න මේ නිසා තමයි ඔයා මවන ඍණාත්මක සිතුවිලි ඇත්ත නොවුනත් ඇත්ත වගේ හිතෙන්නේ. මෙන්න මේ නිසා තමයි අනවශ්‍ය විදිහට ඍණාත්මක දේවල් ඔයා ඕනෑවටත් වඩා හිතන්නේ. අංක 3. හැම සිතුවිල්ලක් පිටිපස්සෙම තියෙන ප්‍රධාන සිතුවිල්ල අඳුරගන්න. ඔයාගේ ඔළුවේ වැඩ කරන ඔය ඍණාත්මක සිතුවිලි සහ ඔයා ඕනෑවට වඩා හිතන ඔය සිතුවිලි ඔයා කොලයක ලියලා ඕකේ ගැඹුරටම හිතුවොත් එක ප්‍රධාන සිතුවිල්ලක්
ඔයාට බලා ගන්න පුළුවන්. මේකේ සිතුවිල්ලකට වඩා ඔයාගේ මනසට கிඳා බැහැලා තියෙන විශ්වාසයක් කියන්නත් පුළුවන්. ඒ තමා මට මේක දරා ගන්න බෑ. I can't handle it. ඔයා ප්‍රතික්ෂේප වීමට අකමැති. මොකද ඔයාට ඒක දරා ගන්න බෑ. ඔයා පරාජය වෙන්න අකමැති. මොකද ඒක ඔයාට දරා ගන්න බෑ. මේ වගේ ඔයා හුඟක් දේවල් වලට අකමැති. එහෙම නැත්නම් ඔයා ඕනෑමටත් වඩා හිතන්නේ ඒ කියන්නේ ඔයාට වෙනවට අකමැති දේවල් තියෙනවා නම් මේ දේවල් පිටිපස්සේ තියෙන ප්‍රධානම හේතුව තමයි ඒ දේවල් ඔයාට දරා ගන්න බැරිකම. ඒත් ඔයාගේ ජීවිතය ගැන මොහොතකට හිතන්න. ඔයාගේ අතීතය දිහා බලන්න. ඔයා කොච්චරනම් දේවල් මේ විදියට දරාගෙන ඉන්න ඇත්ද? ඒ වගේමයි ඔයා හිතනවද ඇත්තටම ඔයා අකමැති දේවල් ඔයා ඔය ජීවිතේ වෙන්න අකමැති දේවල් වුණොත් ඔයාගේ ජීවිතේ සදහටම කඩාගෙන වැටෙයි කියලා. ඇත්තටම මෙහෙම වෙන්නේ නැහැ. හරියට බැලුවොත් ඒ කිසි දෙයක් ඔයාගේ ජීවිතේ අන්තිමටම වටන්නේ නැහැ. ඉතින් ජීවිතය කියන්නේ ඇත්තටම අමාරු දෙයක් නෙවෙයි. බොහෝ වෙලාවට අපි අපිවම අවතක්සේරු කරද හිතනවා. ඉතින් බය කියන දේ අපේ ඔළුවේ වැඩ කරන්නේ එහෙම නැත්නම් අපේ ජීවිතේ රඳා පවතින්නේ බොහෝ වෙලාවට අපිට අපි ගැනව තියෙන සැකය නිසා. අංක 4. ඇත්තම ප්‍රශ්නය ඍණාත්මක සිතුවිලි නෙවෙයි. ඕනම මිනිසෙක්ගේ ඔළුවේ ඍණාත්මක සිතුවිලි වැඩ කරනවා. එහෙම නැත්නම් ඕනම මිනිසෙක්ගේ ඔළුවේ තමන් ගැන තියෙන සැකය කියන දේ වැඩ කරනවා. බය වැඩ කරනවා. මේ හැම දෙයක්ම හැම මිනිසෙක්ම අත්විඳිනවා. ඇත්තම කිව්වොත් මේක සාමාන්‍ය දෙයක්. එහෙනම් මොකක්ද ඇත්තටම තියෙන ප්‍රශ්නය? මෙතන තියෙන ප්‍රධාන ප්‍රශ්නය තමයි මේ වැඩ කරන ඍණාත්මක සිතුවිලි. මේ ඔළුවේ වැඩ කරන බය, කාංසාව මේ වගේ දේවල් මිනිස්සු විශ්වාස කරන එක. ඔයාගේ මනසෙන් සිතුවිලි නිපදවන්නේ අපේ හදවත විසින් ගොඩනගන හෘද ස්පන්දනය වගේ. ස්වයංක්‍රීයව. අපිට කොයිම වෙලාවකවත් අපේ මනසේ ගොඩනගෙන සිතුවිලි පාලනය කරන්න බෑ. හැබැයි අපි මේ සිතුවිලි වලට ක්‍රියා කරන විදිය අපිට පාලනය කරන්න පුළුවන්. ඔයාගේ මනසේ නිපදවෙන හැම සිතුවිල්ලක්ම ඔයා විශ්වාස කරන්න පටන් ගත්තොත් ඔයා ඔයාගේම ඔළුවේ හිරකාරයෙක් බවට පත් වෙනවා. ඔයා ඔයාගේම සිතුවිලි වල හිරකාරයෙක් බවට පත් වෙනවා. හැබැයි ඔයා වගේ සිතුවිලි වලට ඕනෑවට වඩා අවනත නොවි හොඳින් නිරීක්ෂණය කරොත් ඔයාගේ මනස ඔයාගේ ජීවිතයට මුහුණ දෙන්න හොඳ ආයුධයක් බවට ඔයාට පත් කරගන්න පුළුවන්. අංක 5. තමන්ටම දොස් කියන එක නවත්තන්න. මනුස්සයෙක් විසින් තමන්ට කරගන්න පුළුවන් දරුණුම සහ ලොකුම අපරාධය තමා තමන්ටම දෝෂාරෝපණය එල්ල කරගන්න එක. මම මෝඩයි, මම ලස්සන නෑ, මම හැමදාමත් වැඩ අවුල් කරගන්නවා, මට හරියට වැඩක් කරගන්න බෑ. මෙන්න මේ වගේ දේවල් තමන්ටම කියාගන්න එක මනුස්සයෙක් කරන ලොකු අපරාධයක්. මොකද ඒ ඇත්ත නෙවෙයි. තමන්ටම දෝෂාරෝපණය එල්ල කරගන්න එක හරියට වහ කියලා දැන තිබානිමෙන්න වහ බොනවා වගේ වැඩක්. තමන් අතින් වෙච්ච වැරද්දකට එහෙම නැත්නම් අතපසුවීමකට වගකීම තමන් බාර ගන්නවා කියන්නේ තමන්ටම කරන පහර දීමක් නෙමෙයි. තමන්ගෙන් වෙච්ච අතපසුවීමකට ඒකේ ප්‍රධාන වගකීම තමන් බාර ගන්නවා කියන්නේ ඒක විය යුතු දෙයක්. හැබැයි එහෙමයි කියලා තමන්ගෙන් වෙච්ච අතපසුවීම වලට වැරදීම් වලට තමන්ටම බැනවදිනවා නම් ඒ ඇවිල්ලා වගකීමක් බාර ගන්නවා කියන එක නෙවෙයි. තමන් හරියට වගකීමක් බාර ගන්නවා නම් ඒ වෙච්ච දෙයින් තමන් මොනවද ඉගෙන ගන්නේ කියන එකත් නැවත ඒක නොවෙන්නත් තමන් වග බලා ගන්නවා. හැම අතපසුවීමක්ම සහ හැම පරාජයක්ම අපේ ජීවිතයට ගන්න පුළුවන් හොඳ පාඩමක්. ඒ පාඩම් ඉගෙනගෙන තමන්ගේ ජීවිතේ ඉස්සරහට යනවා නම් අන්න එතන තමා තමන්ගේ දියුණුව පටන් ගන්නෙ. අංක 6. තමන්ට පාලනය කරගත හැකි දේවල් වලට විතරක් අවධානය යොමු කරන්න. ස්ටොයික් දර්ශනවාදී කියලා දෙනවා. තමන්ට පාලනය කරගත හැකි දේවල් වලට විතරක් අවධානය යොමු කරන්න කියලා. අපිට කවදාවත් අතීතය වෙනස් කරන්න බෑ. අනිත් මිනිසුන්ගේ මත වෙනස් කරන්න බෑ. ජීවිතේ වෙන ආමු සිදුවීම් අපිට වෙනස් කරන්න බෑ. හැබැයි ඔයාට ඔයාගේ ක්‍රියාවන් වෙනස් කරන්න පුළුවන්. ඔයා හිතන විදිය පාලනය කරන්න පුළුවන්. ඔයාගේ උත්සාහයන් ඔයාට වෙනස් කරන්න පුළුවන්. හුඟක් වෙලාවට අපේ ඍණාත්මක සිතුවිලි එන්නේ අපිට මේ පාලනය කරන්න බැරි දේවල් වලට අපි ඕනෑවටත් වඩා අවධානය දෙන්න ගියාම. ඔයා ඔයාගේ ජීවිතේ පාලනය කරන්න බැරි දේවල් වලින් පාලනය කරන්න පුළුවන් දේවල් වලට අවධානය යොමු කළොත් ඔයාට ඔයාගේ ජීවිතේ හුඟක් පහසු කරගන්න පුළුවන්. අංක 7. ඔයාට වෙන්න පුළුවන් නරකම දේ ගැන හිතලා බලන්න. නිකමට හිතලා බලන්න ඔයාට යම්කිසි පරාජයකින් එහෙමත් නැත්නම් යම්කිසි අතපසුවීමක් වුණාට පස්සේ වෙන්න පුළුවන් නරකම දේ මොකක්ද කියලා. මේම හිතද්දී ඔයාටම තේරෙයි වෙන්න පුරුවන් නරකම දේ වුණත් මෙතනින් ඔයාගේ ජීවිතේ නවතින්නේ නැහැ කියන එක. වෙන්න පුළුවන් නරකම දේ වුණත් ඔයාට ආපහු දෙයක් පටන් ගන්න පුළුවන්. ඒ වගේමයි සමහරක් විට ඒක එච්චර ගණන් ගන්න දෙයක්වත් නෙවෙයි වෙන්න පුළුවන්.
උදාහරණයක් විදිහට ඔයා හිතන්න ඔයාට සෝෂල් ඇන්සයිටි තියෙනවා කියලා. එහෙම නැත්නම් සමාජ බීතිකාව තියෙනවා. ඉතින් ඔයා ඇත්තටම මිනිස්සුත් එක්ක කතා කරන්න යන්න බයයි. ඔයා හිතනවා මිනිස්සු මං ගැන මොනවා හිතයිද කියලා. හැබැයි ඔයා ගැන නරක විදියට හිතුවත්, හොඳ විදියට හිතුවත් ඇත්තටම එහෙම හිතුවා කියලා ඒක ඔයාගේ ජීවිතේට ලොකුවට බලපාන්නේ නැහැ. ඉතින් ඇත්තටම වෙන්න පුළුවන් නරකම දේ වුණත් වැඩේ ගණන් ගන්න ඕන දෙයක් නෙවෙයි කියලා ඔයාට හිතෙන්න පුළුවන්. අපි මෙතෙන්දි තේරුම් ගන්න ඕන දේ තමා අපි මේ බය කියන දේ ඕනෑවටත් වඩා ඔළුවේ මවා ගත්තාම අපේ තාර්කිකව හිතන්න පුළුවන් හැකියාව අපෙන් නැති වෙලා යනවා. තාර්කිකව හිතනවා වෙනුවට වැඩිපුරම හැඟීම් මත පදනම් වෙලා අපි හිතන්න පටන් ගන්නවා. ඒක නිසා මොනම හරි දෙයක් ගැන ආපහු ඕනෑවටත් වඩා හිතන්න පටන් ගත්තොත් එහෙමත් නැත්නම් මොනම හරි දෙයක් ගැන ඍණාත්මකව හිතන්න පටන් ගත්තොත් ඔයාට මේ හිතන දේ වුණොත් ඔයාට වෙන්න පුළුවන් නරකම සිද්ධිය මොකක්ද කියලා හිතලා බලන්න. මොකද වෙන්න පුළුවන් නරකම සිද්ධියත් වැඩි ගණන් ගන්න ඕන දෙයක් නොවෙන්න පුළුවන්. අංක 8 නිකම්ම කල්පනා කර කර ඉන්න වෙනුවට මොනම හරි වැඩක් පටන් ගන්න. ඔයා මේ ඕනෑවටත් වඩා හිතන එක. එහෙමත් නැත්නම් ඔයා මේ විදියට ඍණාත්මකව හිතන එක වැඩිපුරම සිද්ධ වෙන්නේ ඔයා මුකුත්ම නොකර කම්මැලිකමේ කල්පනා කර කර ඉන්න පටන් ගත්තාම. ඒ වෙනුවට ඔයා මොන හරි ක්‍රියාවක් පටන් ගන්න. අලුත් දෙයක් වෙනුවෙන් වැඩ කරන්න. අලුත් දැනුමක් හැකියාවක් ඉගෙන ගන්න පටන් ගන්න. ලොකුවට හිතන්න ඕනේ නැහැ. ලොකු දේවල් පටන් ගන්න ඕනේ නැහැ. පුංචි අඩියක් තියලා වැඩ ටික පටන් ගන්න. එතකොට ඔයාගේ ඔය ඔළුවේ එන එක එක සිතුවිලි නිකම්ම ඔයාගේ ඔළුවේම නිශ්ශබ්ද වෙලා යයි. අංක 9. අනිත් පුද්ගලයන් සමග සංසන්දනය වෙන්න යන්න එපා. ඍණාත්මක සිතුවිලි ඇති වෙන්න. Taman ගැන ලොකු සැකයක් ඇති වෙන්න. Taman මදි කියලා හිතෙන්න ලොකුම හේතුවක් තමා ඔයා තව කෙනෙක් එක්ක ඔයාව සංසන්දනය කරන්න යන එක. Tamanගේ ආදායම, Tamanගේ නිලය, Tamanගේ ජීවන රටාව තව කෙනෙක් එක්ක සංසන්දනය කරද්දී Tamanට ලොකු කලකිරීමක් ඇති වෙන එක සාමාන්‍ය දෙයක්. මොකද තව පුද්ගලයෙක්ට තියෙන දෙයකින් කවදාවත් Taman මොන වගේ පුද්ගලයෙක්ද කියලා ලෝකයටවත් Tamanටවත් පෙන්눔 කරන්න හරිම අමාරුයි. Taman කවුද කියලා මේ ලෝකෙට කියන්න ඕන නම් තමන්ගෙම කියලා දෙයක් තමන්ට ගොඩනගා ගන්න ඕන නම් ඒකට තමන් දිහාම බැලිය යුතුයි. ඒක නිසා තවත් පුද්ගලයෙක්ගේ දෙයකින් තමන්ව මනින්නේ නැතුව පුළුවන් තරම් උත්සාහ කරන්න. තමන්ගේම අරමුණක් හදාගෙන ජීවිතේ තමන්ට කියලා දෙයක් ගොඩනගා ගන්න. ඒ විදිහට වැඩ කරොත් ඔයාගේ ජීවිතේ හුඟක් නිදහස්ව ඔයාට ගත කරන්න පුළුවන්. ඔයාගේ ඔළුව හුඟක් නිදහස්ව ඔයාට ජීවත් වෙන්න පුළුවන්. අංක 10. මේ මොහොතේ ජීවත් වෙන්න. බය කියන දේ එහෙම නැත්නම් මේ ඍණාත්මක සිතුවිලි මේ හැම දෙයක්ම ජීවිතේට එන්න පටන් ගන්නේ අපි ඕනෑවටත් වඩා අනාගතය ගැන හිතන්න පටන් ගත්තාමයි අපි ඕනෑවටත් වඩා අපේ වෙච්ච අතීතය ගැන හිතන්න පටන් ගත්තාමයි. මේ හැම දෙයක්ම අපිට මග අරින්න අපිට නිශ්ශබ්ද කරන්න පුළුවන් මේ මොහොතේ අපේ සිහිය තියාගෙන අපි ජීවත් වුණොත්. ජීවිතේ ගලාගෙන යන්නේ අපේ අතීතේවත් අපේ අනාගතේවත් නෙවෙයි. ජීවිතේ ගලාගෙන යන්නේ මේ මොහොතේ. මේ වර්තමානයේ. ඒක නිසා ඔයාගේ ඍණාත්මක භාවයෙන් ඔයාට මිදෙන්න නම් අනිවාර්යයෙන්ම මේ මොහොතේ සිහියෙන් ජීවත් වෙන්න මතක තියාගන්න. අංක 11. ඔයාගේ සිතුවිලි නිරීක්ෂණය කරන්න. ඔයාගේ ඔළුවේ එක දිගට සිතුවිලි ගලාගෙන යද්දී ඍණාත්මක දේවල්ම හිතෙන්න පටන් ගත්තා. ඒ සිතුවිලි ඕනෑවටත් වඩා ඇඟට ගන්නේ නැතුව ඒවා නිරීක්ෂණය කරන්න පුරුදු වෙන්න. ඒවත් එක තරක කරන්න යන්න එපා. ඒවා මනින්න යන්න එපා. එකක් ඔයාගේ සිතුවිලි දිහා බලාගෙන ඉන්න. පුළුවන් නම් ඔයාට හිතන දේවල් පොතක් අරන් ලියන්න පටන් ගන්න. මෙහෙම කරද්දී ඔයාටම තේරෙයි මේ හිතන දේවල් හුඟක් වෙලාවට ඇත්ත නෙමෙයි කියන එක. ඉතින් ඒකෙන් ඔයාටම තේරුම් ගන්න පටන් ගනි ඔයාගේ මනසේ නැගෙන සිතුවිලි නෙවෙයි කියන එක. මේ ක්‍රමය ඔයා පුරුද්දක් විදිහට ගෙන ගියොත් ඔයාගේ සිතුවිලි වලින් ඔයාට ලොකු නිදහසක් ඔයාගේ ජීවිතයට ලබා ගන්න පුළුවන්. අංක 12. අරමුණක් ඇතිව ජීවත් වෙන්න. කියමනක් තියෙනවා a mind without purpose create problems. අරමුණක් නැති මනසක් හැම වෙලාවෙම ප්‍රශ්න හොයන් යනවා. මෙන්න මේ නිසා හැම වෙලාවෙම ඔයාගේ ජීවිතේට අරමුණක් එක්ක ජීවත් වෙන්න බලන්න. ඔයාගෙන්ම අහලා බලන්න. ඇයි ඔයා ජීවත් වෙන්නේ? ඔයාගේ ජීවිතේට අරමුණක් හදාගත්තොත් බය කියන දේ ජීවිතේ නිකම්ම නැති වෙලා යනවා. ඔයා අරමුණක් වෙනුවෙන් වැඩ කරද්දී ඔයාට එන ප්‍රශ්න ඕනෑවටත් වඩා හිතන එක නැති වෙලා යනවා. ඔයා ජීවිතයට එකතු කරගන්න අරමුණ සෑහෙන ලොකු දෙයක් වෙන්න ඕනේ නැහැ. ඔයාගේ අරමුණ ඔයාගේ ජීවිතයට යම්කිසි තේරුමක් එකතු කරොත් ඇති. අරමුණක් වෙනුවෙන් වැඩ කරද්දී ඔයාගේ ජීවිතේ නිකම්ම යහපත් බැබලෙන ජීවිතයක් බවට පත් වෙනවා. පාඩම් අංක 13. සතුට කියන්නේ කුසලතාවයක්.
අපි තේරුම් ගන්න ඕන දේ තමයි සතුට කියන්නේ වාසනාව නෙවෙයි. සතුට කියන්නේ මිනිස්සෙක්ගේ පෞරුෂත්වයේ කොටසකුත් නෙවෙයි. මේක කුසලතාවයක්. අනිත් හැම කුසලතාවයක් වගේම මේ සතුට කියන කුසලතාවයත් අපි පුහුණු කරන්න, වර්ධනය කරන්න ඕන. ඒක කරන්නේ කොහොමද? අංක 1. තමන් වෙනුවෙන් කරන පොරොන්දු නිසියාකාරව ඉෂ්ට කරන්න. ලේසි දේවල් කරලා ලේසි විදිහට ජීවත් වෙන්න යන්නේ නැතුව අමාරු දේවල් කරලා ලොකු ජයග්‍රහණ කරන්න පුරුදු වෙන්න. අනවශ්‍ය දේවල් වලට, ඇබ්බැහිවීම් වලට, එහෙමත් නැත්නම් ඔයාගේ අවධානය බිඳින දේවල් වලට එපා කියන්න, බෑ කියන්න පුරුදු වෙන්න. විනයක් ඇති කරගන්න. තමන් දිහා කවුරුත් බලන් ඉන්නේ නැති වෙලාවෙත් හොඳින් වැඩ කරන්න. තමන් වෙනුවෙන් වර්ධනයක් ඇති කරගන්න. හොඳ විනයක් හදාගන්න. ජීවිතයට ධනාත්මක දේවල් එකතු කරගත්තී ජීවිතේ ශක්තිමත් වෙනවා. ජීවිතයට ඍණාත්මක දේවල් එකතු කරගත්තී ජීවිතේ බයෙන් පිරෙනවා. තීරණය කරන්න, තේරුම් ගන්න. තමන්ට අවශ්‍ය කරන ජීවිතය මොකක්ද? තමන්ගේ සතුට වෙනුවෙන්, මේ ජීවිතය වෙනුවෙන් වර්ධනය කරගත යුතු කුසලතා මොනවද කියන එක. හැම පුද්ගලයෙක්ම වගේ තමන්ගේ ජීවිතය කරන ලොකුම යුද්ධය කරන්නේ තමන් එක්ක. ඒ හැම යුද්ධයක්ම නිශ්ශබ්දව තමන්ගේ සිතුවිලිත් එක්ක, තමන්ගේ තීරණත් එක්ක කරන යුද්ධ. බය කියන දේ අපිව ආරක්ෂා කරනවා. හැබැයි බය අපේ ජීවිතේ වර්ධනය කරන්නේ, සාර්ථක කරන්නේ නැහැ. ඒ නිසා බයට ඇහුම්කන් දෙන්නේ කොයි වෙලාවටද? බයට ඇහුම්කන් දෙන්නේ නැත්තේ කොයි වෙලාවටද කියන එක අපි තීරණය කරන්න ඕන. ඒ නිසා හිතේ හටගන්න සිතුවිලි වලට ඕනෑවටත් වඩා තැන දෙන්න යන්න එපා. ඉතින් මේ පාඩම් 13ම ඕගොල්ලන්ට වටිනා පාඩම් 13ක් කියලා මම විශ්වාස කරනවා. How to win your inner battles කියන Darius Forex විසින් රචිත මේ පොත ඔයාලත් අරගෙන කියවලා බලන්න. අමතක කරන්න එපා. ඉතින් මේ වගේ වීඩියෝස් තවත් ඕනනම් අනිවාර්යයෙන්ම අපිව subscribe කරන්න අමතක කරන්න එපා. ඒ වගේමයි මේ වීඩියෝ එකෙන් වටින දෙයක් ඉගෙන ගත්තා නම් ලයික් එකක් දාන්න, කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. ඕගොල්ලන්ගේ කමෙන්ට්ස් අපිට හුඟක් වටිනවා. එහෙනම් අදට අපි සමු ගන්නවා. ඊළඟ වීඩියෝ එකෙන් අපි හම්බෙමු.